මේ දවස්වල ජපාන් නිවුස් වල අපිට අහන්න ලැබෙන කනගාටුදායකම නිවුස් එකක් තමයි මේ අවුරුදු 11ක දරුවෙක්ගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් මේ සිදුවීම සිදු වෙලා තිබ්බේ ගිය මාසේ 23 වෙනිදා මාර්තු 23 වෙනිදා. ඉතින් මේ වෙනකොට සති දෙකක් වෙනවා. සති දෙකක් වෙලා තාම කිසිම හෝඩුවාවක් හොයාගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් 23 වෙනිදා උදේ මේ දරුවව ඒ දරුවගේ තාත්තා ඉස්කෝලේ ගාවටම වාහනේ ඇරලලා ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ දරුවා ඊට පස්සේ ඉස්කෝලේට ගිහිල්ලත් නැහැ. ගෙදරට ආපහු ඇවිල්ලත් නැහැ. ඉතින් 23 වෙනිදා නැතිවෙච්ච දරුවගේ ස්කූල් බෑග් එක හම්බ වෙනවා 29 වෙනිදා ඉස්කෝලේ තියෙන ප්ලේස් එකකින් නම් කිලෝමීටර් 3ක් ඈතින් කඳුකර ප්‍රදේශයකදී මේ බෑග් එක හම්බ වෙලා තියෙන්නේ. ඉතින් හොඳම වැඩේ කියන්නේ මේ බෑග් එක හම්බ වුණ තැන ඇවිල්ලා ඊට කලින් දවස් 3ක් එක දිගට නිලධාරීන් ඔක්කොම චෙක් කරපු ප්ලේස් එකක් මේක. මෙතනට කොහොමද මේ චෙක් කරද්දී තිබුණේ නැති බෑග් එක ඊට පස්සේ මෙතනට ආවේ කොහොමද කියන එක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේක පැහැර ගැනීමක් වෙන්නේ නැති කියලා දැන් හැමෝම සැක කරනවා මේ සිද්ධියේ. වැඩේ කියන්නේ ඒ බෑග් එක තිබුණ තැන ඇවිල්ලා බලනකොට සාමාන්‍ය දරුවෙක්ට තනියම යන්න පුළුවන් තැනක් නෙමෙයි මේ ප්ලේස් එක. ඉතින් එතනට බෑග් එක ආවගෙන මේක වෙන කවුරු හරි ඇවිල්ලා තියලා ගියා කියලා තමයි මේගොල්ලෝ සැක කරන්නේ. ඉතින් මේක ගම් ප්‍රදේශයක් නිසා CCTV කැමරා ප්‍රමාණය අඩුයි. ඒ නිසා මේගොල්ලන්ට තාම හරි ඩීටේල් එකක් හොයාගන්න විදියක් නැහැ. ඉතින් මේගොල්ලෝ අවට ඔක්කොම චෙක් කරලා තියෙන්නේ. ඇල ගංගවල් ඔක්කොම බහැලා චෙක් කරලා තියෙනවා. සතෙක් පහර දුන්නා නම් ඒ සතා ගිය පාර තියෙන්න ඕන. එහෙම නැත්නම් අඩිපාරක් තියෙන්න ඕන. එහෙම නැත්නම් ලේ පාරවල් තියෙන්න ඕන. ඒ වගේ කිසිම හෝඩුවාවක් නැහැ. ඉතින් ගොඩාක් මිනිස්සු මේ ටික කතා වෙන මේ සම්බන්ධයෙන්. එයාලා කියන්නේ මේක පැහැර ගැනීමක් අනිවාර්යයෙන්ම තියෙන කැමරා වලට CCTV කැමරා වලට හවුන වාහන තියෙනවනම් ඒ ඔක්කොම චෙක් කරන්න කියලා තමයි මේ සෝෂල් මීඩියා වල ගොඩාක් ජපාන් කට්ටිය මේ ගැන කියනවා කතා වෙනවා. ඉතින් හරිම කනගාටුදායක ප්‍රවෘත්ති අවුරුදු 11ක දරුවෙක්නේ. ඉතින් දෙමාපියන්ට මොන වගේ වේදනාවක් ඇද්ද මේ දවස් 14ක් තිස්සේ කිසිම හෝඩුවාවක් දරුවා ගැන නැහැ කියන්නේ. ඉතින් මේ වගේ දේවල් අපිට මතක් කරන්නේ අපි කොච්චර ආරක්ෂිතයි කියලා හිටියත් තමන්ගේ පරිස්සම ගැන තමන් ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ කියන එක. ඉතින් අපේ ලංකාවේ අපිත් ඉන්න දරුවෝ ඉන්න දෙමාපිය මෙහි ඉන්නවා. ඉතින් ඉස්කෝලේ යන ළමයි එහෙම ඇති. හරි පරිස්සම ගම් පළාත් වල වගේ ඉන්නවා නම් ගොඩක් ඔය මේ ඒ කට්ටිය ගොඩාක් පරිස්සම් වෙන්න. සිටි වල නම් හැමතැනම පොලිසිය එහෙම එනවා. එතකොට කැමරා තියෙනවා. ඉතින් ඒ නිසා මේ පොඩ්ඩක් සේෆ්ටි. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු මේ අතුරුදහන් වෙච්ච දරුවා කිසිම කරදරයක් නැතුව හොයාගන්න පුළුවන් වෙන්න කියලා.